හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ මගේ විදිහට හදන සුපිරි එළවලු බත් එක. බබාලා හම්බෙන්න ඉන්න අම්මලා මගෙන් ඉල්ල හදන් කාපු මෙනු එකක් තමයි මේක. ඉතින් බත් පිඟන් මැරිය හැකි. හොඳ විශ්වාස කරනවා නම් විශ්වාස කරපළා මේක ඒ තරමටම රසයි. ඉස්සල්ලාම බටර් ටිකක් රත් වෙන්න තියලා ඒකට අපි හොඳට පොඩි කරගත්තු ඉඟුරු සුදු ඉනසාල් කරවම නැටි කරපිංච ටිකක් දාලා අපි ඔය ටික ලාවට ෆ්‍රයි කරගන්නවා. උඹලෝක කර ගන්නවා එහෙම නෙමෙයි. ඊට පස්සේ අපි කලින් හොදලා තියාගත්තු හාල් ටික දාලා හොඳට ඕක හැඳි ගාපල්ලා. මේකට අනිවාර්යෙන් කීරි සම්බ ගනිලා පඬිතුනවා වි හොඳේ. ඕකට අපි පඳුරු කරගත්තු රම්පේ කෑලි දෙකකුයි තලාගත්තු සේර ගහකුත් එකතු කරලා අපි ඔය හාල් ටික හොඳට ඔය බටර් ටිකේ බැද ගන්න ඕනේ. මම මේ හාල් එක උයාගන්නේ හොඳ උක්කු පොල් කිරි වලින්. උඹලට මේක රයිස් කුකර් එකෙත් හොඳට හදා ගන්න පුළුවන්. ඒ වුණාට මං හදන්නේ නැත්තේ මට නිකන් ඒක කිව්වහම නිකන් කෘතිමයි වගේ. බලහල්ලා බත් එකේ ලස්සන ගයිස් මේ වෙලාවට මුළු කුස්සියම සුවඳයි. උඹලා දන්නවද මැටි හට්ටියේ බත් තිව්වහම මේක කොයි තරම් රසයිද කියලා. ඉතින් දන් කොඩයක්වත් ඉතුරු වෙන්නේ නැහැ මැටි හට්ටියේ බත් තිව්වහම. අපි ආයේ බටර් ටිකකට සුදු ලුණු ටිකක් ෆ්‍රයි කරලා උඹලා මේකට අනිවාර්යෙන් කොටුවට කපාගත්තු කැරට් දාගනින්න හොඳේ. පොඩියට කපාගත්තු බෝන්ච් ටිකකුත් එකතු කරලා අපි ටිකක් ඔයක ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ මම මේකට බිරියානි මසාලා කුඩු හොඳට දාගන්නවා. කීල්ස් එකෙන් ගහනවා බිරියානි මසාලා පැකට් එකක්. ඒක තමයි සුපිරි. හොඳේ මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. හොඳ දේ හොඳයි කියන්න බෑ. ඔන්න දැන් තමයි මම කහ එකතු කරන්නේ. ගයිස් කලින් බත් එකට කහ දැම්ම නම් එහෙම මුළු බත් එකම කහ පාටයි. ඊට පස්සේ දාන පහේ වල අඩු වැඩි හොයන්නත් බෑ කහ පාටයි. බත් ටිකත් ඒකට එකතු කරලා ඔහම හැඳි ගෑවිල්ලක් තමයි තියෙන්නේ. අන්න බලහල්ලා බත් එකට ලස්සන පාට එන හැටි. හොඳට හැඳි ගාගත්තට පස්සේ අපි ඔකට ගම්බිරිස් ටිකක් එකතු කරලා බැදපු ලුණු රටකජු මුද්දරස් පලන් අපි හැඳි ගාන ගමන් ටික එකතු කරගනින්. දැන රසකාරක දාපු වහගිලින්න එපා උඹලා. තමන්ගේ ළමයාට අම්මට තාත්තා ආදරේ නම් ඔහම වස ගිල්ලන්නේ නැතුව මේව ස්වභාවික රස පුරුදු කරපල්ලා පොඩි ළමයිට උනා. මේකට බිත්තරයක් තියා චිකන් කෑල්ලක්වත් දැම්ම නැතුණාට ගයිස් අම්මා පල්ලා මේක පුදුම රසයි. ලිපෙන් බාන්න ඔන්න මෙන්න තියලා අපි පොඩියට කපාගත්ත ලීස් ටිකකුත් එකතු කරගෙන ආයෙ ටිකක් හැඳි ගන්න. උඹලට මේක මං හදන නිසා කියවනවා නෙමෙයි මේ බත් එක ඇත්තටම පුදුම රසයි. මේ බත් එක පොල් කිරි වලින් උයාගත්ත නිසා මේ බත් එක මාරම රසයි. මම මේ බත් එකට කියන්නේ ආදරේ බත් එක කියලා. මං ගොඩාක් ආදරේ කරන අයට තමයි මම මේ බත් එක හදලා දෙන්නේ. උඹලටත් මගේ මේ වගේ බත් එකක් හම්බුණා කියන මං උඹලට ආදරේ කියන එක තමයි. හොඳේ මේක හැදුවේ මගේ දෙවෙනි අම්මට. කවදාවත් වයසට යන්නේ නැති මගේ රත්තරන් ලොකු අක්කා. ගුටි කාලේ නිවුන් වෙලා ඉපදුණු මමයි පොඩි අක්කයි බලාගත්තේ මගේ ලොකු අක්කා තමයි. කොයි තරම්නම් ගුටි කාලයක්ද මං හිතන්නේ අම්මටත් වඩා ගුටි කාලා තින්නේ අක්කගේ. ලොකු අක්කා හරිම අහිංසකයි. ඉතින් පේන්නේ නැද්ද ඔය ඇස්සල කඳුළු මම බත් කවන නිසා. ඔය ඉන්නේ විනාඩි 5කට වැඩි මාළුණු මගේ තුන්වෙනි අම්මා. මේ මගේ අයියත් ඉක්මනට ලංකාවට ආවා. ගෙදර බඩපිස්සා විතර හැදුණු මාව තාත් එක්ක කරපු මේ මහා බලගතු බලවේගය. අපේ පවුලේ පළවෙනි ළමයා. මගේ අක්කගේ ලොකු දුව පබලු. මගේ රෙසිපි ගොඩක් රස වෙන්න හේතුව තමයි මගේ ආදරණීය පවුල. එහෙනම් ඉතින් උඹලත් හදාගෙන කාහල්ලා. මම යනවා පොලොස් ගෙඩියක් හොයන්න.